ගොඩකවල ටැම්පිට විහාරය. රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ගොඩකෙවල ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ස්ථානයකි. රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ ගොඩකවල නගර මධ්‍යයේ පිහිටි මෙම විහාරස්ථානය ආගමික හා ඓතිහාසික වටිනාකමකින් යුත් පුදබිමකි. ක්‍රිස්තු වර්ෂ 1747 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ නියමයෙන් සබරගමුවේ පාලන කටයුතු මෙහෙය වූ දුම්බර මීගස්තැන්නේ අධිකාරම් නිර්මාණය කළ ටැම්පිට විහාරයකින් මෙම විහාරස්ථානය සමන්විතය. මෙම පිළිමගය දිගින් අඩි 22ක්ද පළලින් අඩි 17.3කින්ද යුක්ත වේ. මෙය ඉදිකිරීමේදී නා කොස් වැනි දැව වර්ග භාවිතා කර ඇත. විහාරයට ප්‍රවිෂ්ඨ වීමේදී හමුවන සතර දෙවිවරු සහිත මකර තොරණ මෙම ටැම්පිට විහාරයේ දැකිය හැකි තවත් සුවිශේෂී ලක්ෂණයකි. සබරගමුවට අධිපති ලෙස සැලකෙන මුල් යුගයේ සමන්දේව ප්‍රතිමාවක්ද මෙම විහාරස්ථානය තුළ දැකගත හැකි සුවිශේෂී අංගයකි. මෙම විහාරස්ථානයේ සෙසු අංග ලෙස වසර 100කට පමණ පෙර ඊ.ඒ. ඇලපාත මහදිසාපතිතුමා හා එස්.ඒ.අයි. ඇලපාත රටේ මැතිතුමා විසින් ඉදිකරන ලද නව බුදුමැදුරද හඳුන්වා දිය හැකිය. අනෙකුත් විහාරස්ථානයන් හා සමානව මෙම විහාරය තුළ බෝධිය විහාරගේ වැනි අනෙකුත් අංගවලින්ද සමන්විත වී ඇත.